අද බලමු මේ gadol ටික පරීක්ෂණයක් කරලා මේ gadol ටික මට පුළුවන් උඩරිම උඩ දානවා. උඩ දැම්මට පස්සේ වැටිලා මොනව වේවිද කියලා බලමු. අපි දන්නේ නැහැ මොනව වේවිද කියලා. මොන කැටේ කැඩේවිද කැඩෙන්නේ නැති වේවිද දන්නේ නැහැ. වෙන දෙයක් බලමු. අපි මේ කොනෙන් පටන් ගමු. මේ ලොකුම gadolනේ. ලොකුම gadol ඉංජිනේරු කැටේ වෙනුවට පාවිච්චි කරන gadol. ඊට පස්සේ RMX එක තියෙනවා. ඊට පස්සේ මෝප gadol ලොකු එක තියෙනවා. ඉංජිනේරු කැටේ තියෙනවා. ලොක් ගල් තියෙනවා. ඒතර මේ ගල් පහෙන් අපි දන්නේ නැහැ මොන වේවිද කියලා. අපි උඩ දාලා බලමු. මට පුළුවන් උඩරිම උඩ දානවා. වෙන්නේ මොකද්ද කියලා බලමු. එන්න බලන්න. දැන් මේ විදිහට තමයි කැඩිලා තියෙන්නේ. අර කැටේ තුනට කැඩුනා. මේ කැටේ තුනට කැඩුනා. තුනක් කියන්නේ දැන් මේ ඉංජිනේරු කැටේ වෙනුවට ගතපු කැටේනේ අපි. දැන් මේ ඉංජිනේරු කැටේ ගොඩාක් උඩ ගියා. සාමාන්‍ය අඩි 15ක් 20ක් විතර උඩ ගියා. මේ කැටේ දෙකට කැඩුනේ. එතකොට දැන් මේක කැඩලා තියෙන කොටස් තුනකටයි. කොටස් තුනකට කැඩලා තියෙන. කොටස් තුනක් කියන්නේ මේ කැටයකට වැඩිය ලොකුයි. මොකද මේ කැටේ වගේ 6 ගුණයක් 6 ගුණයකට වැඩිය තියෙනවා මේක ටිකේ. එතකොට මේ කැටයකට වැඩිය ලොකුයි මේක කැඩුනා. අපි මේ මට පුළුවන් උඩරිම උඩ දාලා මේ බරත් එක්ක උඩ දාලා මේ ඊට පස්සේ RM බ්‍රික්ස් එක ඒකට හානියක් වෙලා නැහැ. අපි හිතලා දැම්මේ නෑ අර මුල්ල වදින්න මේ මුල්ල වදින්න පැත්ත වදින්න එහෙම හිතලා දැම්මේ නෑ උඩ දැම්ම වැටෙන විදියට. එතකොට මේක මෙතන වැදිලා තියෙන්නේ මේ මුල්ල කැඩුනා. ඒක ඊට පස්සේ මෝප gadol මෙන්න මේ මුල්ල කැඩිලා. ඒ කියන්නේ අපට පුළුවන් උඩරිම උඩ දාලා මේ ඊට පස්සේ ඉංජිනේරු කැටේ දෙකට කැඩුනේ. ඊට පස්සේ මේ බ්ලොක් ගල නම් කුඩු වෙලා ගිහලා මේ තියෙන්නේ. දැන් මේ මෙතන සම්පූර්ණ මේ ගල් කුඩු මේ තියෙන්නේ මේවා කාලයක් යනකොට බොල් වෙනවා. ගෙවල් වල ශක්තිය නැති වෙනවා. කෝටි ගාණක් ඉදන් කළා ගෙවල් හදනවා. ලාභෙට ලේසියට බ්ලොක් ගල් වලින් බඳිනවා. එතකොට ඔබේ අපරාධයක් එන්නේ පරම්පරාවටම අපරාධයක්. තමන් කරන වියදමට කිසි ප්‍රතිඵලයක් නැහැ මේ. කොහොමද ශක්තිය මේ ගල් ටික මේ වෙනම ගන්න පුළුවන්. ඉතින් ලොකු අපරාධයක් කරන්නේ. අපි හිතලා මුකුත් කරේ නෑ. උනේ ඔන්න විදිහට. ඕගොල්ලෝ කැමති තීරණයක් ගන්න. බොහොම ස්තුතියි.